ඔයාලට කලින් එපිසෝඩ් එකේ අවසාන මතක ඇතිනේ ලියුෂි තරහින් කියනවා ෂෝපවුලේ කට්ටියටම ෂෝෂූනව එයා ළඟට ගන්නවා කියලා. ඒ වගේම එතනදී යනුයි යාවචනුයි කතා වෙනවා යන්ගේ ශක්තිය දෝජ මට්ටමට සස්සුනාට පස්සේ මුළු ජියාලේ පවුලම උනත් විනාශ කරලා දාන්න. ඉතින් අද කතාව පටන් ගනිද්දිම දාර ඇවුනාට පස්සේ යන් රහසේම යාවචෙන් එක්කන් එළියට ඇවිල්ලා හිටියා. යන් යාවචෙන්ගෙන් අහනවා ඔයා නිකම්ම මේ වැඩේට මේ පාර කැමති උනේ ඇයි කියලා. ඉතින් යාවචෙන් උත්තර දෙනවා ඔයා මේ වැඩ කරන්නේ නැති පොඩි ළමයිගේ වැඩවලට ඔයාගේ ශක්තිය වැය කරනවට මම කැමති නෑ කියලා. ඉතින් යන් කියනවා අපි මේ ඇල්කමිස්ට්ව ඉවර කරලා දැම්මේ නැත්නම් ෂෝපවුලේ ගැටලුව අපිට සම්පූර්ණයෙන්ම නැති කරලා දාන්න බැරි වෙනවා. ඒ වගේම ෂූනත් මෙයා නිසා කරදරයක වැටෙනවා. මේ කතාවට යාවචෙන් කියනවා ඔයාට ළඟින්ම ඉන්න පුද්ගලයෙක් විදියට මට මේ දේ ඔයාට කියන්න සිද්ධ වෙනවා. ඔයා ඕනවට වඩා හැඟීම් වලට වහල් වෙන්න ගියොත් එහෙම ඔයාට ලොකු කරදර වලට මුහුණ දෙන්න සිද්ධ වෙයි. ඔයාට දවසක ශරීරයක් නැතුව මැරෙන්න වෙන එකත් වෙන්න බැරි දෙයක් නෙවෙයි. මේ කතාවට යන්න අහනවා ඒකේ තරම් බරපතලද කියලා. ඉතින් යාවචනුත් උත්තර දෙනවා ඒකේ තරම් බරපතලයි තමා කියලා. මේ වෙලාවේ ලියුෂි ආයෙත් එයාගේ කාමරයට ආවා. ඉතින් ලියුෂිට විරුද්ධව යන් මොන හරි කරන්න කියලා හදද්දිම යාවචෙන් කියනවා පොඩ්ඩක් ඉවසලා ඉන්න. කවුරු හරි එක්කෙනෙක් මෙහාට එනවා කියලා. ඊළඟ මොහොතේ ලියුෂිගේ කාමරයේ ජනේලය විවෘත වුණා. ඒ වගේම මෙතනට ඇවිල්ලා හිටියේ ෂූන. එයාගේ අතේ අමුතු රන් පාට ගිනි දැල්ලක් තිබුණා. ඉතින් යනුත් ටිකක් පුදුම වෙලා කියනවා මේ ෂූනනේ. එයා මොකද මෙතන කරන්න කියලා. ඉතින් යාවචෙන් කියනවා දැන් තාත්තයත් එක්ක බලද්දී පේන විදියට එයා මෙතනට ඇවිල්ලා තියෙන්නේ ඔයා හිතපු දේම කරන්න තමා. ඉතින් මේ වෙලාවේ ලියුෂි ෂූනව දැක්කා. ඉතින් ලියුෂි කලබල වෙලා කෑ ගහන්න පටන් ගන්නවා. ගාඩ්ලා ඔක්කොම මෙහෙට එන්න කෙනෙක් මාව මරන්න උත්සාහ කරනවා කියලා. ඉතින් ලියුෂි මෙහෙම කියලා දුවන්න පටන් ගත්තී ෂූන ශක්ති ප්‍රහාර දෙකක් කියවලා ලියුෂිගේ කකුල් දෙක තුවාල කරනවා. මේක දැකලා ටිකක් පුදුම වුණ යන් කියනවා ෂූනගේ ශක්තිය මෙච්චර බලවත් උනේ කොහොමද? මට පේන විදියට මෙයාගේ ශක්ති මට්ටම දාදෝෂි කෙනෙක්ටත් වඩා වැඩි වගේ නේද කියලා. ඉතින් යාවචෙන් කියනවා එයා මොකක් හරි රහස් ක්‍රමයක් පාවිච්චි කළා වෙන්න ඕනේ. ඒකෙන් එයාට ටික කාලයකට එයාගේ ශක්තිය වැඩි කරගන්න අවස්ථාව ලබා දෙනවා වෙන්න ඕන. එයාගේ දැන් මට්ටමත් එක්ක එයා රහස් ක්‍රමයක් පාවිච්චි කරන එක අසාමාන්‍ය දෙයක් නෙමෙයි. ඉතින් ලියුෂි ආයෙත් බයෙන් කෑ ගහන්න පටන් ගද්දී ෂූන කියනවා එයා කෑ ගහලා වැඩක් නෑ. මේ මුළු කාමරයම මම මගේ හුස්මෙන් වහලා දාලා තියෙන්නේ. එළියේ ඉන්න කාටවත් ඔයා කියන දේ ඇහෙන්නේ නෑ. ඉතින් මේ කතාවත් එක්ක ලියුෂි බයෙන් අහනවා ඔයාට මොනවද ඇත්තටම ඕන? ඔයාට ඕන පිල්ස්ද? මම ඔයාට ඕන දෙයක් ලබා දෙන්න සූදානම්. කරුණා කරලා මට යන්න දෙන්න. ඉතින් ෂූන අහනවා ඔයාට මාව අල්ලගන්න ඕන වෙලා තිබුණා නේද? ඇත්තටම මම මේ වගේ දේවල් කරන්න කැමති නෑ. ඒත් ඇයි ඔයා එයාට ඔයාගේ වචන වලින් අපහාස කළේ? තමුන්ට එහෙම කරන්න තියෙන සුදුසුකම මොකද්ද? එයා තමුන් වගේ කුණු ගොඩාවල් ගැන වැඩි හිතුවේ නැති වුණත් මට එහෙම නොහිතා ඉන්න බෑ. මෙහෙම කියපු ෂූන එයාගේ ප්‍රේම වලින් උලක් මවලා ඒක ලියුෂිගේ පැත්තට යවනවා. ෂූනගේ මේ තනි ප්‍රහාරයෙන් ලියුෂිව මැරිලා ගියා. ආයෙත් ෂූන කියනවා ෂෝයන් සහෝදරයා මේ වගේ දේවල් කළාම මට බණී කියන බය නිසා මිසක් එහෙම නැති වුණා නම් ජියාලේ පවුල මේ වෙද්දිත් වූටන් නගරයෙන් නැති වෙලා ගිහිල්ලා ඉවරයි. එහෙම වුණා නම් මෙච්චර ප්‍රශ්න ගොඩක් වෙන්න ඉඩ තියෙන විදිහක් නැහැ. මෙහෙම කියපු ෂූන මෙතනින් පිට වෙලා ගියා. ඉතින් යාවචෙන් කියනවා මේ කෙල්ල පෙනුමෙන් නම් ගොඩක් මෘදුයි වගේම ලස්සනයි. මම බලාපොරොත්තු වුණේ නෑ මෙයාට මේ විදිහට මෙච්චර සරල විදිහට මරන්න පුළුවන් කියලා. මේ කතාවට යන් කියනවා පේන විදිහට අපි අද එළියට ආව එක වැඩක් නැති වැඩක් වගේ කියලා. ඒත් යාවචෙන් කියනවා ඒක ඇත්තටම එහෙම නෙවෙයි කියලා. ඉතින් යන් ඒ කතාවේ තේරුම මොකද්ද කියලා අහද්දී යාවචෙන් උත්තර දෙනවා මේ පොඩි කෙල්ල අර කෙනාට සමාවක් පෙන්නුවේ නැති වුණත් එයා තාමත් තරුණ කෙනෙක්. එයාගේ දැක්මත් තාම ගොඩක් සරලයි. යාවචෙන් මේ කතාව ඉවර කරනවත් එක්කම ආයෙ යන්වත් පුදුම කරමින් ලියුෂිට ආයෙත් සිහිය එනවා. ඉතින් ලියුෂි කියනවා මම අද රහසේම ටර්ටිල් පිල් එක පාවිච්චි කරලා තිබුණේ නැත්නම් මට අද මැරෙන්නයි සිද්ධ වෙන්නේ. මම පස්සේ මගේ ගුරුතුමාව මෙහෙට ගෙන්නලා ෂෝපවුල සම්පූර්ණයෙන්ම විනාශ කරලා දානවා. හැබැයි ලියුෂි මේ කතාව ඉවර කරනවත් එක්කම යන් හැංගිලා හිටිය තැනින් එළියට ඇවිල්ලා කියනවා මොනතරම් දුකක්ද? තමුන්ට ආයෙත් පාරක් මෙහෙට එන්න අවස්ථාවක් ලැබෙන එකක් නෑ. මෙහෙම කියපු යන් හෙවෙන්ලි ප්ලේම් එක එළියට ගන්නවා. මේක දැකලා කලබල වුණ ලියුෂි හෙවෙන්ලි ප්ලේම් කියලා පස්සෙන් පස්සට යන්න පටන් ගන්නවා. ඉතින් යන් කියනවා ඔයාට මගෙන් සුබ පැතුම්. ඔයා හරියටම උත්තරය දුන්නා. මේ තමා ඒ වෙනුවෙන් ඔයාට තෑග්ග. මෙහෙම කියලා යන් හෙවෙන්ලි ප්ලේම් වලින්
ලියුෂිට පහර දෙනවා. ඉතින් ඒ විදිහට ලියුෂිව මරලා දාපු යන් ජියාලේ නිවාසයෙන් පැනලා යන්න පටන් ගත්තා. ඉතින් යන් මේ විදිහට වහලවල් උඩින් දුවගෙන යද්දි යන්ට ඉස්සරහින් ෂූන මතුවෙනවා. ඉතින් ෂූන ටිකක් තරහින් අහනවා තමුන් කවුද? තමුන් මොකටද ඒ ගේ ඇතුලේ හැංගිලා හිටියේ කියලා. මේ වෙලාවේ යන් නැතුව යාවචෙන් උත්තර දෙනවා කෙනෙක් මාව විශ්වාස කරලා මට වැඩක් බාර දුන්නා. මම එයාට ප්‍රශ්නයක් විසඳ ගන්න උදව් වෙනවා කියලා. ඉතින් ෂූන අහනවා කවුද එයාට වැඩේ බාර දුන්නේ කියලා. ඉතින් යාවචෙන් උත්තර දෙනවා මට ඒක කියන්න බෑ කියලා. මේ කතාවට ටිකක් තරහ ගිය ෂූන ආච්චිට පියාඹන ගමන් කියනවා ඒ වුණාට මට ඒ කවුද කියලා දැනගන්න ඕන කියලා. මේක දැකපු යාවචෙන් කියනවා පොඩි කෙල්ල මම දන්නවා. දැන් ඔයා ශක්තිමත් කියලා. ඒත් ඔයාට මාව නවත්තන්න ඕන නම් වැඩේ ගොඩක් දරුණු අතට හැරෙන්න පුළුවන්. මේ කතාවට හිනාවක් දැම්ම ෂූන එයාගේ අතේ ප්ලේම් හීයක් මවනවා. මේක දැකලා හුස්මක් පහළ දැම්ම යාවචෙන් කියනවා හොඳයි එහෙනම් මම ඔයාව බය කරන්න හැදුවා විතරයි. අද මිනිස්සෙක් පොඩි කෙල්ලෙක්ට කරදර කරලා ඒ කෙල්ලගේ කොල්ලව ගොඩක් තරහ ගැස්සුවා. වැඩේ කියන්නේ ඒ කොල්ලා මාව හොඳට අඳුරනවා. ඒ නිසා ඒ කොල්ලා මට කතා කරලා මට වැඩක් බාර දුන්නා. මෙතනින් එහාට මගෙන් මුකුත් අහන්න එපා. මේ කතාවත් එක්ක ෂූන සංසුන් වෙලා අර ප්ලේම් හීය අයින් කරලා දාලා කියනවා ඔයාට ෂෝයන් සහෝදරයත් එක්ක මොකක් හරි සම්බන්ධයක් තියෙනවා නේද කියලා. ඉතින් hina වුණ යාවචෙන් කියනවා එයාගේ හැසිරීම ගොඩක් ඉක්මනට වෙනස් වුණා කියලා. ඉතින් ෂූන කියනවා ෂෝයන් සහෝදරයාට ඉක්මනින් එයාගේ ශක්තිය ආයේ ලබා ගන්න පුළුවන් වුණා. මට හිතන විදිහට ඔයාට ඒකත් එක්ක සම්බන්ධයක් තියෙනවා. ඒ නිසා මම මුලින්ම ඔයාට ස්තුති කරන්න කැමතියි. ඒත් ෂෝයන් සහෝදරයාත් එක්ක ඔයා අවංකව වැඩ කරන්න ඕනේ. කරුණා කරලා එයාව රවට්ටන්න හිතන්නවත් එපා. එහෙම වුණොත් මම ඔයාව ලේසියෙන් අතාරින්නේ නැහැ. ඒ වගේම මාව විශ්වාස කරන්න. මට මේ විදිහට කතා කරන්න බලයක් තියෙනවා. මේ කතාවට යාවචෙන් කියනවා ඔයා ගොඩක් ශක්තිමත් කෙල්ලෙක් කියලා. ඊට පස්සේ ෂූන අය කියනවා මට කවුරුත් ෂෝයන් සහෝදරයාව මෝඩයෙක් කරනවා බලාගෙන ඉන්න බෑ. මම දැන් මුලින්ම මෙතනින් පිට වෙන්නම්. අද වුණ සිද්ධිය කරුණා කරලා ෂෝයන් සහෝදරයාට කියන්න එපා. මෙහෙම කියලා ෂූන ආචාර කරාම යාවචෙන් කියනවා ඔයා ඒ ගැන වද වෙන්න ඕනේ නැහැ. මම වචනයක්වත් එයාට මේ ගැන කියන්නේ නැහැ. යාවචෙන් මෙහෙම කියනවත් එක්කම ෂූන මෙතනින් අතුරුදහන් වුණා. ඊට පස්සේ යාවචෙන් යන්ට කියනවා මම අද එළියට ආපු එකේ කිසිම වැඩක් වුණේ නැහැ. මට මුළු රෑම විවේකයක් ගන්න බැරි වුණා විතරක් නෙමෙයි. ඔයාගේ පුංචි ආදරවන්තය මට තර්ජනයක් කළා. වූටන් නගරේ මේ ප්‍රශ්නේ විසඳුණාට පස්සේ මාත් එක්කම ඔයා පුහුණුවීම් කරන්න යන්න එන්න ඕනේ. ඔයා මෙහෙට වෙලා ඉද්දි ඔයා ශක්තිමත් වෙන්න යන කාලය වැඩි වෙන එක විතරයි වෙන්නේ. මේ කතාවට යන් කියනවා මේ වගේ ප්‍රශ්න මම ශක්තිමත් වෙන එකට බාධාවක් නෙවෙයි. අනික මේ වගේ සටන් වලට මුණ දුන්නම මම තවත් ශක්තිමත් වෙන එකයි වෙන්නේ. ඉතින් යාවචෙන් කියනවා ඔයාට පවුලද පුහුණුවීම්ද කියන එක තෝරගන්න සිද්ධ වුණොත් එහෙම ඔයා මොකද්ද තෝරගන්නේ කියලා. ඉතින් යන් ටිකක් කල්පනා කරලා කියනවා එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒත් අද රෑ කරපු උදව්වට ඔයාට ගොඩක් ස්තුතියි. මේකෙන් පස්සේ චීගෙදරින් ෆිල්ම්ස් හදන්න රිපයින් කරන්න මට ඔයාට කරදර කරන්න වෙනවා. මට පුළුවන් තරම් ඉක්මනට දෝජ මට්ටමට යන්න ඕන. ඉතින් අද ওই විදිහට කතාව ඉවර වෙනවා. ඊළඟ එපිසෝඩ් එකත් ඔයාලට ඉක්මනින්ම අරගෙන එන්නම්. මගේ channel එක subscribe කරගෙන දිගටම මගෙත් එක්ක වීඩියෝ බලන්න එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඔයාලට සුබ දවසක්.